ඊළඟ භාග ප්‍රශ්නේ මිනිසුන් කණ්ඩායමක් සහභාගීත්වයෙන් අධීර 3ක් යටතේ තාප්පයක් බැඳීම සැලසුම් කර තිබුණි. මිනිසුන් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් අධීර 3ක් යටතේ තාප්පයක් බැඳීම සැලසුම් කර තිබුණි. පළමුවන අධීරයේදී ඔවුන්ගෙන් 10 දෙනෙක් එකතු වී දින 4ක් වැඩ කර තාප්පයේ මුළු දිගෙන් 7න් 4ක් නිම කළහ. ඒකේ කියන දේ ඉස්සරම අපි ලියාගමු. තාප්පයක් තියනවලු මේ විදිහට. ඔය තාප්පය අධීර 3කින්ලු වැඩ ඉවර කරන්න නියමිත වෙලා තිබ්බේ. සැලසුම් කළා තිබ්බේ. හරි. ඒකෙදි පළමුවන අධීරයේදී මිනිස්සු 10 දෙනෙක් දවස් 4ක් වැඩ කරාලු. මිනිස්සු 10 දෙනෙක් දවස් 4ක් වැඩ කරාලු. ඒ වැඩ කළා තාප්පයේ සම්පූර්ණ දිගෙන් 7න් 4ක්ලු කරලා ඉවර කරන්න පුළුවන් උනේ. ඒ කියන්නේ තාප්පයේ සම්පූර්ණ දිග කොටස් සමාන කොටස් 7කට බෙදලා කොටස් 4ක් වැඩ ඉවර කරාලු. සමාන කොටස් 7කට බෙදලා කොටස් 4ක වැඩ ඉවර කරා. පළවෙනි ප්‍රශ්නේ තාප්පයේ බැඳීමේ පළමුවන අධීර යටතේ කරන ලද වැඩ ප්‍රමාණය මිනිස් දින කීයද? හරි. පළවෙනි එකටදී අහනවා මිනිස් දින කීයද කියලා. මිනිස් දින කීයද කියලා අහනවා. මිනිස් දින හොයන සමීකරණය තමයි මිනිසුන් ගණන. මිනිසුන් ගණන වැඩි කරන්න ඕනේ දින ගණනින්. මිනිසුන් ගණන දින ගණනින් වැඩි කරාම එනවා මිනිස් දින ගණන. මිනිසුන් ගණන දින ගණනින් වැඩි කරාම අපිට හොයාගන්න පුළුවන් මිනිස් දින ගණන. මිනිස් දින ගණන. මිනිසුන් ගණන වැඩි කරන්න ඕනේ දින ගණනින්. හරි. මේකේ තියෙනවා මිනිස්සු 10 දිනක්. පළමුවන අධීරයේදී ඔවුන්ගෙන් 10 දෙනෙක් එකතු වෙයි. එහෙනම් මිනිස්සු 10 දෙනෙක් එකතු වෙලා දින 4ක් වැඩ කරාලු. දින 4ක් වැඩ කරාම මිනිස් දින කීයක් එනවද? මිනිස් දින 40ක් එනවා. පළමු අධීර යටතේ කරන ලද වැඩ ප්‍රමාණය මිනිස් දින 40යි. මිනිස් දින 40යි. මිනිස් දින 40යි. මේක හරියට ලියන්න මිනිස් දින 40යි කියලාම ලියන්න. ඊට පස්සේ දෙවෙනියට මොකක්ද දාන්නේ? තාප්පයේ ඉතිරි වී ඇති දිගින් 3න් එකක් දෙවන අධීරයේදී නිම කරනු ලැබුවේ නම් එම ප්‍රමාණය තාප්පයේ මුළු දිගෙන් කොපමණ භාගයක්ද? හරි. මං කිව්ව නේද? අර අනිවාර්යයෙන්ම විභාග ගානේ හල් නයන්නෙන් කොටසක් තියෙනවා කියලාමයි. හල් නයන්නේ නැ කොටසක් තියෙනවාමයි කියලා කිව්වනේ. මෙන්න මේ කොටස තමයි ඒක. බලන්න. තාප්පයේ ඉතිරි වී ඇති දිගින්. තාප්පයේ ඉතිරි වී ඇති දිගින් හල් නයන්න එතන ප්‍රශ්නෙම තියෙනවා. තාප්පයේ ඉතිරි වී ඇති දිගෙන් 3න් එකක් දෙවන අධීරයේදී නිම කරනු ලැබුවේ නම්. හරි. ඉස්සරවම අපි ඒකට ඉතිරි වෙලා තියෙන දිග හොයාගමු. ඉතිරි වෙලා තියෙන දිග හොයාගන්න ඕනේ. ඉතිරි වෙලා තියෙන්නේ 7න් 4ක්ම වැඩ ඉවරයිනේ. එහෙනම් කොච්චරක් ඉතිරි වෙලා තියෙනවද? 7න් කොච්චරක් ඉතිරි වෙලාද? 7න් 3ක් ඉතිරි වෙලා. කොහොමද ඒක හොයාගන්නේ? සම්පූර්ණ එකෙන් අඩු කරන්න ඕනේ දැනට කරලා ඉවර කරලා තියෙන කොටස. 7න් 4ක් අඩු කරන්න ඕනේ. ඕක තියරි වුණාට මෙන්න මේක ලේසි. එකෙන් අඩු කරන්න ඕනේ 7න් 4ක්. මෙන්න මෙහෙම හිතන්නකෝ. මේක ලියන්න එක අඩු කිරීම 7න් 4 කියලා. බලන්න සමාන කොටස් 7කට බෙදලා කොටස් 4ක වැඩ ඉවර කළා. සමාන කොටස් 7කට බෙදලා කොටස් 4ක වැඩ ඉවර කරලා තියෙනවා. එහෙනම් තව කොටස් කීයක් ඉතුරුද? සමාන කොටස් 7කට බෙදලා කොටස් 4ක වැඩ ඉවරයි. තව කොටස් කීයක් ඉතුරුද කියලා හොයාගන්නේ තියෙන්නේ.
සමාන කොටස් 7කට බෙදලා 4ක් වැඩ ඉවරයි නම් තව කොටස් 3ක් ඉතුරු වෙන්නේ. එහෙනම් මෙතන උත්තර එනවා 7න් 3යි කියලා. 7න් 3යි කියලා කියනවා. ඊට පස්සේ මේකේ කියන්නේ එම ප්‍රමාණය තාපයේ මුළු දිගෙන් කොපමණ භාගයක්ද කියලා අහනවා. හරි. දෙවන අධ්‍යයනය ඉවර කරේ මෙන්න මේ ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය. ඉතිරි වෙලා තියෙන ප්‍රමාණයෙන් 3න් එකක්. ඉතිරි දෙවන දින හෙව්වේ ඉතිරියෙන් 3න් 7න් 3ක්. sorry. ඉතිරියෙන් 3න් එකක්. ඉතිරියෙන් 3න් එකක් කියන්නේ ඉතිරිය කියන්නේ කොච්චරද? 7න් 3ක්. ඉතිරිය කියන්නේ 7න් 3ක්. ඉතිරිය කියන්නේ 7න් 3ක්. 7න් 3න් එකක්. 7න් 3න් එකක් තමයි ඉතිරියෙන් 3න් එකක් කියලා කියන්නේ. තේරුණාද ඒක? අනිවාර්යයෙන් හලලා යන්නේ ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ තමයි මේක. හොඳට අහගන්න. තාපයේ ඉතිරි වී ඇති දිගෙන් ඉස්සරවම අපි ඉතිරි වෙලා තියෙන දිග හොයාගත්තා. ඊට පස්සේ ඉතිරියෙන් 3න් එකක් කිව්වම 7න් 3න් එකක් තමයි එන්නේ. මේ හල් ණයන වෙනුවට අපිට ලියාගත්ත හැකි ಗುಣ කිරීමේ ලකුණ. එහෙනම් මෙතන එනවා 7න් 3 n වෙනුවට ಗುಣ කිරීම දා ගන්නවා 3න් 1. 7න් 3න් 1. මෙතන බලන්න උඩයි යටයි දෙකම 3 3. 3ට 3 කපන්න පුළුවන්. ඉරෙන් උඩයි යටයි කපන්න පුළුවන්. උඩ එකට යට එකක් කපන්න පුළුවන්. එහෙනම් මෙතන 3ට 3 ඒවා 1යි 3ට 3 ඒවා 1යි. එක්වරක් 1 1යි 7 වරක් 1 7යි. එහෙනම් දෙවෙනි දවසේ තාපයේ මුළු දිගෙන් 7න් එකක් ඉවර කළා. තාපයේ මුළු දිගෙන් 7න් එකක් ඉවර කළා. මේ තියෙන දෙවෙනි දවසේ මුළු දිගෙන් 7න් එකක් ඉවර කරලා තියෙන්නේ. 3න් එකක් කියලා දුන්නේ මුළු දිගෙන් නෙවෙයි. ඉතිරි වෙලා තියෙන කොටසෙන් 3න් එකක්. එහෙනම් සම්පූර්ණ තාපයෙන් 7න් එකක් දෙවෙනි දවසේ ඉවර කරලා. ඊට පස්සේ කියනවා තාපය බැඳීමේ දෙවනි අදියරෙහි නිරත වූයේ මිනිසුන් දෙදෙනෙකු නම් ඔවුන් දෙදෙනාට ඒ සඳහා දින කීයක් ගත වේද? හරි. දින කීයක් ගත වේද? ඕක හොයන්නේ මිනිස් දින තියරි වලින්. මෙන්න මේ 7න් 1 කියන කොටස. කොටස් 4ක්ම කරන්න. සමාන කොටස් 7කට බෙදලා කොටස් 4ක්ම ඉවර කරන්න මිනිස් දින කීයක් ගියාද? 40ක් ගියා. එහෙනම් අපි බලමු ඉස්සරෝම බලමු මේ වගේ එක කොටසක් ඉවර කරන්න කොච්චරක් යනවද කියලා. කොටස් 4 කරම මිනිස් දින 40ක් ගියා නම් කොටස් 4 කරම මිනිස් දින 40ක් ගියා නම් එක කොටසක් ගැන හොයන්න 40 බෙදන්න ඕනේ 4න්. 40 4න් බෙදුවාම මෙතන එනවා මිනිස් දින 10යි කියලා. මිනිස් දින 10යි කියලා එනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ තාපය කොටස් 7කට බෙදලා එක කොටසක් ඉවර කරන්න මිනිස් දින 10ක් යනවා. තාපයේ බැඳීමේ දෙවැනි අදියරේ නිරත වූ මිනිසුන් ඌයේ මිනිසුන් දෙදෙනෙකු නම් ඔවුන් දෙදෙනාට ඒ සඳහා දින කීයක් ගත වේද? හරි. මේ බලන්නකො. ඊට පස්සේ මිනිස් දින කීයක් දැන් 7න් දෙවෙනි දවසේ බැඳලා තියෙන්නේ එක කොටසයි. දෙවෙනි දවසේ බැඳලා තියෙන්නේ එක කොටසයි. එහෙනම් ඒ කොටස බඳින්න මිනිස් දින අනිවාර්යයෙන්ම 10ක් යන්න ඕනේ. දැන් අර සමීකරණය දාමු. මිනිස් දින මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන සමානයි මිනිස් දින ගණනට. මෙතන බලන්න මිනිස් දින 10ක් නෙමේ දෙවෙනි දවසේ වැඩ කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මිනිස් දින කියන්නේ ඔය නිකන් කිලෝමීටර මීටර කිලෝග්‍රෑම් ග්‍රෑම් වගේ ග්‍රෑම් තියෙන මොනවා මයින්ඩද? ග්‍රෑම් කිලෝග්‍රෑම් තියෙන්නේ බර මයින්ඩ. මීටර කිලෝමීටර තියෙන්නේ දුර මයින්ඩ. ඒ වගේ මිනිස් දින කියන්නේ මොකක් හරි කාර්යයක් මයින ඒකකයක්. මිනිස් දින කියන්නේ මොකද? මොකක් හරි කාර්යයක් මයින ඒකකයක්. එහෙනම් මිනිස් දින ගන්න මොකක් හරි කාර්යයක් සඳහා වෙනස් වෙනවද? නැහැ. අපි බරක් ගත්තොත් එහෙම දැන් මොකක් හරි එකක් මේ බෝතලේ. මේ බෝතලේ ගත්තොත් එහෙම මේ බෝතලේ බර වෙනස් වෙනවද? කොතෙන්වත් මේ බෝතලේ බර වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඒ වගේම තමයි මොකක් හරි එක කාර්යයක් ගත්තොත් එහෙම ඒ කාර්ය කරන්න තියෙන මිනිස් දින ගණන වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ තාප්පේ බඳින්න මේ තාප්පෙන්
සමාන කොටස් 7කට බෙදලා එක කොටසක්. එක කොටසක් බඳින්න මිනිස් දින 10ක් යනවා නම් ඒක මිනිස්සු ගාන අඩු වුණා, දවස් ගාන වැඩි වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. මිනිස් දින 10ම තමයි. එහෙනම් මෙතන අපිට කියනවා තාපය බැඳීමේ දෙවන අදියරේ නිරත වූයේ මිනිසුන් දෙදෙනෙකු නම් මිනිස්සු ඉඳලා තියෙන්නේ දෙන්නයි. මිනිස්සු දෙන්නයි ඉඳලා තියෙන්නේ. මිනිස් දින 10ක් ගිහිල්ලා. එහෙනම් දින කොච්චරක් ගියාද කියලා අහනවා. එහෙනම් දින ගානන උක්ත කරගන්න මේ පැත්ත දෙකෙන් බෙදන්න ඕනේ. මේ පැත්තත් දෙකෙන් බෙදන්න ඕනේ. මේ පැත්ත දෙකෙන් බෙදුවා නම් සමාන කිරීමක් අනිත් පැත්තත් දෙකෙන් බෙදන්න ඕනේ. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. දින ගණන සමානයි. දින ගණන මෙතන දෙකට දෙක කැපිලා යනවා. ඊට පස්සේ දින ගණන සමාන වෙනවා 10 බෙදීම 2යි කියන්නේ 5කට. එහෙනම් දින 5ක් ගත වෙලා තියෙනවා. තාපයේ බැඳීමේ දෙවෙනි අදියරේ නිරත වූ මිනිසුන් දෙදෙනෙකු නම් ඔවුන් දෙදෙනාට ඒ සඳහා දින කීයක් ගත වේද? දින 5කි. දින 5කි. ඊට පස්සේ තියෙනවා තාපයේ බැඳීමේ තුන්වෙනි අදියර තුල නිම කිරීම තාපයේ බැඳීමේ තුන්වර අදියර තුල නිම කිරීම සඳහා මීටර 200ක දිගක් ඉතිරිව ඇතනම් තාපයේ මුළු දිග සොයන්න. හරි. බලා ගන්නකො. ඉස්සරෝම ඉතිරි වෙලා තියෙන එක භාග සංඛ්‍යාවක් විදිහට හොයාගන්න ඕනේ. නේද? භාග සංඛ්‍යාවක් විදිහට හොයාගන්න ඕනේ. ඒක භාග සංඛ්‍යාවක් විදිහට හොයාගන්න පුළුවන්. මේ සම්පූර්ණ එකෙන් මේ දෙක අඩු කරා නම් මේ කොටස එනවනේ. සම්පූර්ණ එකෙන් මේ දෙක අඩු කරා නම් මෙන්න මේ ඉතිරි කොටස එනවා. පළවෙනි දවසේ දෙවෙනි දවසේ. පළවෙනි දවසේ දෙවෙනි දවසේ. 7න් 4යි 7න් 1යි. පළවෙනි දවසේ දෙවෙනි දවසේ 7න් 4යි 7න් 1යි. 7න් 4යි 7න් 1යි. පළවෙනි දවස් දෙක ඇතුලේ කොච්චරක් වැඩ ඉවර කරලාද කියලා බලන්න. මේ දෙක එකතු කරා නම් හරිනේ. පළවෙනි දවස් දෙක ඇතුලේ කොච්චරක් වැඩ ඉවර කරලාද කියලා බලන්න. 7න් 4යි 7න් 1යි. පොදු හරය මොකද්ද? 7යි. මෙතන 4 ධන 1 කියලා කෙලින්ම ලවයන් දෙක එකතු කරලා ගන්න පුළුවන්. මෙතන එනවා 7න් 5ක් කියලා එනවා. 7න් 5ක් කියලා එනවා. ඒ කියන්නේ පළවෙනි දවස් දෙක ඇතුළතදී 7න් 5ක්ම ඉවර කරලා ඉවරයි. 7න් 5ක් තාපය කොටස් 7කට බෙදලා කොටස් 5ක්ම ඉවර කරලා ඉවරයි. එහෙනම් ඊළඟ දවසේ තව කොච්චරක් ඉතුරුද හොයන්න එකෙන් 7න් 5ක් අඩු කරා නම් හරි. සම්පූර්ණ එකෙන් 7න් 5ක් අඩු කරා නම් හරි. ඒක අපිට එකකින් 7න් 5ක් අඩු කරන හැටි මෙන්න මෙතනින් ගන්න පුළුවන්. කෙලින්ම සම්පූර්ණ කොටස් 7කට බෙදලා කොටස් 5ක වැඩ ඉවර කළා ඉවරයි. එහෙනම් තව කොටස් දෙකක් තියෙනවා. කොටස් 7කට බෙදලා කොටස් 5ක වැඩ ඉවරයි නම් තව කොටස් කීයක් තියෙනවද? තව කොටස් දෙකක් තියෙනවා. එහෙනම් 7න් දෙකක්ම තව ඉතුරුයි. දැන් මෙතන 7න් 2යි. මේක එකෙන් එක අඩු කිරීම 7න් 5 කියන එක සුළු කරලා ගත්තත් එන්නේ 7න් 2යි කියලාමයි. හරිද? ඊට පස්සේ මෙතන කියනවා තාපයේ බැඳීමේ තුන්වන අදියර තුල නිම කිරීම සඳහා මීටර 200ක දිගක් ඉතිරිව ඇතනම්. හරි. තාපය සම්පූර්ණ කොටස් 7කට බෙදලා කොටස් දෙකක් කියන්නේ මීටර 200ක් නම් අපි ඉස්සරවම හොයාගමු කොටස් දෙකක් කියන්නේ මීටර 200ක් නම් එක කොටසක් කියන එක හොයාගන්න පුළුවන් කොටස් දෙකක් 200 නම් එක කොටසක් හොයාගන්න 202කින් බෙදන්න ඕනේ. කොටස් දෙකක් කියන්නේ මීටර 200ක් නම් එක කොටසක් හොයාගන්න කොහොමද 202කින් බෙදන්න ඕනේ. එතකොට එනවා මීටර 100යි කියලා. අපෙන් අහන්නේ තාපයේ මුළු දිගනේ. මුළු දිග ඔය එක කොටසක් වගේ ඔය වගේ කොටස් 7ක්නේ. එක කොටසක් තිබ්බ ඔය වගේ කොටස් 7කට තමයි මුළු දිග කියලා කියන්නේ නේද? එහෙනම් මෙන්න මේ එක කොටසක දිග 7න් වැඩි කරා නම් හරි නේද? 7න් වැඩි කරා නම් හරි. 200 දෙකෙන් බෙදුවාම 100යි. මීටර 100 7න් වැඩි කරාම මීටර 700යි. මීටර 700යි. එහෙනම් මේ තාපයේ මුළු දිග කොච්චරද? මීටර 700ක්. හරි නේද? මීටර 700ක්.
මේකේ මම දැන් මේ කියලා දුන්න ඔක්කොම ටික මාකින් කියන ඔයාගේ පිළිතුරු පත්‍රය ලියන්න ඕනේ. මේ ඔක්කොම ටික පිළිතුරු පත්‍රය ලියන්න ඕනේ. පිළිතුරු පත්‍රය ලියනවට සාමාන්‍යයෙන් අවසාන උත්තරේ ලියන්න ඕනේ. ඊට කලින් තව පියවරක් තියෙනවා නම් ඒ පියවර ලියලා තියෙන්න ඕනේ. මේක ව්‍යුහගත රචනානේ. ඒකින සම්පූර්ණ අර වගන්තිත් එක්ක ඒ ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ නැහැ. පියවරක් තියෙනවා නම් පියවර ලියලා තියෙන්න ඕනේ. ආයේ මොකද්ද අන්තිම උත්තරේ තියෙන්න ඕනේ. ওই දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔයාලට ඒක ගැන පොඩි අදහසක් ගන්න මම මේකේ මාකින් එකක් දාන්නම් මේකට. මේ 23 ඕලෙවල් ගාන ඒකට අදාළ මාකින් එක තමයි මේක. ඒකට අදාළ මාකින් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ බලන්නකො මාකින් එකේ මිනිස් දින ගණන හොයනකොට 10 වැඩි කිරීම 4 කියන එකට එක ලකුණක් දීලා තියෙනවා. ඒකල 40 ගන්නවට එක ලකුණක් දීලා දෙනවා. ලකුණු දෙක හැදෙන්නේ ওই විදිහට. මෙතන ඉතිරි වී ඇති ප්‍රමාණය ගන්නවට එක ලකුණක් දීලා තියෙනවා. දෙවන අදිරියේ නිම කළ ප්‍රමාණය කියන එක 7න් 3න් එකක් කියනවට තව ලකුණක් දීලා තියෙනවා. අන්තිම උත්තරය ගන්නවට තව ලකුණක් දීලා තියෙනවා. ඒ විදිහ තමයි ලකුණු 3ක බෙදලා කියලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ 7න් එකක් එක 7න් එකක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? 7න් 4ක් කියන්නේ 40ක් නම් 7න් එකක් කියන්නේ කොච්චරද දීලා හොයනවද? ලකුණු එකක් දීලා තියෙනවා. මිනිස්සු දෙන්නට ගතවන කාලය දාලා තියෙනවට ලකුණු එකක් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ හතරවෙනි එකේ දෙවන අදියර අවසාන වන වෙලේ ඉතිරි වන කොටස. දෙවන අදියර අවසාන වන වෙලේ ඉතිරි වන කොටස හොයනවාට ලකුණු එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ අර 7න් 4යි 7න් 4යි 7න් 1 7න් 4යි 7න් 1යි එකතු කරලා අර එකෙන් අඩු කරේ අපි ඒ විදිහට වෙන විදිහකට ගියේ. අන්න ඒකට ලකුණු එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මුළු තාපයේ දිග මීටර 200 බෙදීම 2 වැඩි කිරීම 7 කියලා ලිව්වේ. අන්න එතෙන්ට ලකුණක් දීලා තියෙනවා. 700යි මීටර කියනකට ලකුණක් දීලා තියෙනවා. ඔය විදිහ තමයි ලකුණ යන්නේ. මම කියවනේ අන්තිම උත්තරයට ලකුණක් දෙනවා. ඊට කලින් පියවර තිබ්බොත් ඒ පියවර ලියනවට ලකුණක් දෙනවා. ඔය විදිහ තමයි ලකුණු දෙක යන්නේ. ලකුණු 3ක් යන්නේ සාමාන්‍යයෙන් මේ කරන්න වැඩ දෙකක් වගේ තියෙද්දි මෙතන දෙවෙනි අදියර අවසානයේ ඉතිරියට කොටස හොයන්නත් තියෙනවා මුළු දෙක හොයන්නත් තියෙනවා නේද? ඒකේ කොටස හොයනට ලකුණු 1යි මෙතන ලකුණු 2යි. ඔය විදිහට තමයි ලකුණු බෙදිලා යන්නේ. ඒකින්ද අර ලියන ඔක්කොම ලියන්න ඕනේ හරියට තෝරලා බේරලා එක පියවරකුයි අන්තිම උත්තරේ ලියවෙන්න ඕනේ.